පාටකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මං අද කතා කරන්න සූදානම් වෙන්නේ නිම්නාවිගේ තාත්තා හදිසියෙම කෙවින්ට අමුතුමක් කරගෙන සැකයක් දුරු කරගන්න හදන අවස්ථාවක් සම්බන්ධව. විශේෂයෙන්ම නිම්නාවිට වගේම නිම්නාවිගේ අම්මටත් ලොකු සැකයක් කෙවින් ගැන ඇති වෙලා තියෙනවා. මොකද කෙවින් මංජිත විදියනේ මේගොල්ලෝ ඉස්සරහා ඉන්නේ. හැබැයි ඒ වුණාට අර වතුර වීදුරුව විසි කරලා දාලා තිබුණු විදියෙන් ඒ වගේම තමයි නිම්නාවිගේ තාත්තා දන්නවා කොයි වෙලාවකවත් පන්සලේදී ඔය පොන්සේක මහත්තයව සහ තමන්ගේ පවුලේ අයව මූණට මූණ හම්බ වෙන එක හැම තිස්සෙම මංජිත ඒක කඩාකප්පල් කරනවා කියලා. මොනාම හරි හේතුවක් කියලා එතනින් එහාට පිටවෙල යන එක විතරයි සිද්ධ කරන්න කියලා. ඉතින් අන්න ඒකට හේතුව මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලාද ඔයාට හිතෙන්නේ. ඒ වගේම තමයි අර මංජිත එක්කන ආව නේද මේ නිම්නාවිලාගේ ඉස්සරහට අම්මා කෙනෙක් වගේ කෙනෙක්. ඉතින් ඒ වෙලාවේදී අර නිම්නාවි කතා කරද්දී අර ගෙවල්ලු ගස් දෙන කේස් එක කතා කරද්දී පවා මොන අම්මද කියලා අහන්න කටයුතු කරා. එතනත් ඉතින් ලොකු සැකයක් ඇති වුණා. ඒ වගේම අර කැම මේසෙදී අර යාළුවෝ දෙන්න කෙවිය කියලා කතා කරපු එකත් පොඩ්ඩක් අනිත් පැත්තට හැරෙව්වත් හැබැයි ඒකෙදී මංජිතට ගොඩාක් තරහ ගියා කියන එක නිම්නාවිට වැටහිලා. ඉතින් මේ කට්ටියම කතා කිරීමෙන් අනතුරුව අනිවාර්යෙන්ම මේ වගේ කාරණාවක් තියනවද මොකද්ද මේ රහස කියලා අනිවාර්යෙන්ම කතා කරන්න ඉඩකඩක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කෙවින් කියලා කියන්නේ මංජිතමද? මංජිත කියලා කියන්නේ කෙවින්මද? විශේෂයෙන්ම හදිසියෙම නුරාන්ගේ ඇමතුමකුත් ඇවිල්ලා තියෙනවා. ඒ ඇමතුමේ විදියට නුරාන් කියලා තියෙන්නෙත් මේ ඉන්නේ කෙවින් කියලා. ඉතින් අන්න ඒක දැන් ඉතින් නුරාන් නම් කොහොමත් තමන්ගේ දරුවවත් පැහැරගෙන ගිහිල්ලා විනාශයක් කළානේ. ඉතින් අන්න ඒකත් එක්ක නුරාන්ව විශ්වාස කරන්න තරම් මේ මිනිස්සු කැමති නැහැ. හැබැයි ඉතින් මේ මිනිස්සුන්ට එහෙම අවිශ්වාස කරලා ඉන්න දෙයක්වත් නැහැ. මොකද මේ කට්ටිය මේ වෙලාවේ හිතෙන්නේ ඔය නිම්නාවිව විවාහ කරලා දෙන්න නම් මේ හැමදේම ඇත්ත යුත්ත දැනගෙන ඉන්න ඕනි කියලා. අනිත් එක නුරාන් මේ විදියට පැහැර ගැනීමක් සිද්ධ කළේ කෙවින් එක්ක තිබිච්ච තරහකට. ඒ වගේම තමයි කෙවින්ටත් නිම්නාවිව විවාහ කරගන්න කිසිම උවමනාවක් නැහැ කියන එක ගැන දිගින් දිගටම කතා කරලා තියෙන පසුබිමක තමන්ගේ දරුවා අමාරුවේ වැටේ කියලා බයටයි මේ වගේ කතා කරන්නේ. ඉතින් නිම්නාවිලයි ගෙදර අය මේක තේරුම් අරගෙන ඉන්නවා කියලා දැනගත්තාම මාව අවිශ්වාස කරන්න එපා. මගේ ආදරේ බොරුවක් නෙමෙයි. ඒ වගේම තමයි මගේ අනන්‍යතාවය ගැන මං ඉක්මනටම හැමෝටම හෙළි කරනවා. හැබැයි ඒ වුණාට මම නිම්නාවිට කරදරයක් කරන්න හිතාගෙන කිසිම දෙයක් සිද්ධ කළේ නැහැ කියන එක ගැන පැහැදිලිවම කෙවින් කියන්නට ඉඩකඩක් තියෙනවා. මේ අවස්ථාවෙත් කෙවින් ඇත්ත පැහැදිලි කරලා දුන්නේ නැත්නම් අනිවාර්යෙන්ම නිම්නාවිලයි ගෙදර අය ඔය කෙවින් එක්ක තරහ වෙන එක නතර කරන්න බැරි වේවි.